අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ ෆවුන්ඩේෂන් බුක් එකේ පිටුවංක 8. 8 එන රුක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඒකට ඔයාලට වම් පැත්තෙන් පේන ඇති මගේ චෙස් බෝඩ් එක. දකුණු පැත්තෙන් පේන ඇති පොත. ඒකට රුක් කියන ඉත්තා අනිත් එක ගන්නම්. හරි. ඒකට මෙන්න මේ වගේ එක් තමයි රුක් කියලා කියන්නේ. ඔයාලට පේන ඇති ෆවුන්ඩේෂන් බුක් එකෙත් රුක් කෙනෙක් ඉන්නවා. එතකොට මෙයාට යන්න පුළුවන් එකතු කිරීමේ හැඩයට. ඒ කියන්නේ තනි කෙලින් තමයි මේ ඉත්තට යන්න පුළුවන් වෙන්නේ. මේ ඉත්තට තිත්තංගුඩින් ගමන් කරන්න බැහැ. ලකුණු පහක් තියෙනවා. කෙටි සලකුණ මේ ඉත්තගේ R. එතකොට මේ ඉත්ත බෝඩ් එකේ වෙන තැනක හිටියොත් එයාට මෙන්න මේ විදිහට යන්න පුළුවන්. ඒ යන්නේ එකතු කිරීමේ හැඩයට. ඒ කියන්නේ තනි කෙලින්. එයාට ඕන මුදලක් යන්න පුළුවන්. එතකොට මෙයා යන පාරේ ඉත්තෙක් හිටියොත් එයාගේ මිත්තෙක් හිටියොත් එයා ළඟින් එයාට නවතින්න වෙනවා. එතනින් එහාට එයාට යන්න බැහැ. එතකොට මෙයා එයාගේ මිත්තෙක් නිසා මේ ඉත්තව කපා ගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි විරුද්ධ පාටිත්තෙක් හිටියොත් එයාට කපා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙයා යනවා නම් මෙතනට එනකම් විතරයි යන්න පුළුවන්. හැබැයි මේ ඉත්තව කපලා දාන්නත් එයාට පුළුවන්. එතකොට මෙයා ඇදේට යන්නේ නැහැ. මෙන්න මේ විදිහට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. එයා තනි කෙලින් ඒ කියන්නේ එකතු කිරීමේ හැඩයට විතරයි යන්නේ. ඕන තරම් කොට ප්‍රමාණයක් යන්න පුළුවන්. ඉත්තන් උඩින් ගමන් කරන්න බෑ. හරි. අපි යමු ඊළඟ පිටුවට. පිටු අංක 9. මේකේ ඉන්න රුක්ලා 4 දෙනෙක් එයා පාට කරලා මෙතන මේ හිස් තැන්වල රුක් කියලා ලියන්නයි තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට ආට ලියලා හුරු වෙන්න පුළුවන්. රුක් මේ හිස් තැන් ටික මෙතන සම්පූර්ණ කරන්නයි තියෙන්නේ. ඔයාලට මේ රුක්ලා 4 දෙනා කැමති පාටකින් පාට කරලා හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන ඉස්තව ලේසියෙන්ම මේ ටික ඔයාලට මේ විදිහට සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට යනවා අපේ පිටු අංක 10. රෝග්‍ය අභ්‍යාසය අභ්‍යාස 3ක් තියෙනවා. මේකෙන් අපි දෙකයි කරන්නේ. එකක් ඔයාලට ගෙදර වැඩ හැටියට දෙනවා මම. හරි අපි පළවෙනි අභ්‍යාසය අපේ බෝඩ් එකේ හදා ගන්න යනවා. අපි පේලියෙන් පේලිය තමයි අභ්‍යාස හදා ගන්න. ඔයාලට කැමති විදියකට මේ ඔයාලගේ බෝඩ් එකේ හදා ගන්න පුළුවන්. හැබැයි ඉත්ත මේ විදියටමයි තියෙන්න ඕන. ඔයාලට කැමති ක්‍රමයක් ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මම 8 වෙනි පේලියෙන් පටන් ගන්නවා මේ අභ්‍යාසය හදන්න. ඒකට 8 වෙනි පේලියේ ඉන්න ඉත්ත ටික මම තියාගත්තා. අටවෙනි පේලිය හරි. ඊළඟට යනවා මම 7 වෙනි පේලියට. ඕන්ලා 3 දෙනෙක් ඉන්නවා. ක්වීන් කෙනයි තාප ඕන්ලා දෙන්න. ඒක 7 වෙනි පේලියත් හරි. ඊළඟට යනවා 6 වෙනි පේලියට. 6 වෙනි පේලියේ එක මිකිත්තා ඉන්නේ. ඕන් විතරයි. කළු පෝන් කෙනෙක්. ඒකත් හරි. 5 වෙනි පේලියේ කවුරුත් නැහැ.
ඒ නිසා තියන්න අවශ්‍ය නැහැ. අපිට හතරවෙනි පේලියට යනවා. හතරවෙනි පේලියේ ඉන්නවා සුදු ඉත්තෙක්, සුදු පවුන් කෙනෙක්. ඊළඟට යනවා තුන්වෙනි පේලියට සුදු පවුන් කෙනෙක් සහ ක්වීන් කෙනෙක් ඉන්නවා එතන. මේ විදිහට පේලියෙන් පේලිය වලට කැමති ක්‍රමයකට මේ ඉතු ටික තියාගන්නයි තියෙන්නේ. ඊළඟට යනවා දෙවෙනි පේලියට. දෙවෙනි පේලියත් අපි තියාගෙන ඉවරයි. ඊළඟට පළවෙනි පේලිය. හරි. දැන් අපි අභ්‍යාසයේ බෝඩ් එකේ හදාගෙන ඉවරයි. ඒකට අභ්‍යාසයේ බෝඩ් එකේ හදාගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ ප්‍රශ්න කියවලා උත්තර ටික ලියන්නයි තියෙන්නේ. අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. කළුරුක්ට ගමන් කළ හැකි කොටු මොනවාද? හරි. ඒකට මෙතන කළුරුක් ඉන්න තැන තමයි අපිට වැදගත්. එයා ඉන්නේ F8. එතකොට F8 ඉඳන් එයාට යන්න පුළුවන් තැන් තමයි අහන්නේ. එතකොට අපි දන්නවා රුක් යන්නේ එකතු කිරීමේ හැඩයට. එතකොට අපි යන්දොත් එයාට මෙන්න මේ විදිහට තමයි යන්න පුළුවන්. මේ මෙන්න මේ කොටුවල එයාට ඉත්තු ඉන්න නිසා එතනින් එහාට යන්න බැහැ රුක්ට. හරි අපි අදිමු මුලින්ම රුක්ට මේ වෙලාවේ යන්න පුළුවන් F7. රුක් ඉංග්‍රීසි අකුර අපි දාන්න අවශ්‍යයි රුක්. වෙනුවට R කොටුවේ නම F7. ඊළඟට අපිට කරන්න තියෙන දේ තමයි රුක්ව හිටපු තැනට ගන්න එක. නැත්තම් මෙතන ඉඳන් යන්න ගියොත් එයාගේ උත්තර ටික වරදිනවා. සමහරවිට හිටපු තැනට ගන්නවා. අපි තව තැනකට අදිනවා. දැන් අපි මේ කොටුවට එයාව ගෙනිච්චා. ඊළඟට අදිනවා තව තැනකට. ඒකත් අපි ලියා ගන්නවා රුක් G8. ආයෙත් මෙයාව ගන්නවා හිටපු තැනටම. ඒකත් මෙයාව කොටු දෙකකට ගෙනිච්චා. අපි තව තැනකට අදිනවා. ඒකත් අපි ලියා ගන්නවා රුක් E8. ඊළඟට ආයෙත් මෙයාව හිටපු තැනට අදිනවා. අපි මේ කොටුවටත් ගියා. තව එක තැනක් එයාට යන්න තියෙනවා රුක් D8. ඒකත් අපිට මෙතන ලියා ගන්න පුළුවන්. එතකොට මෙයාව අපි මෙයාට යන්න තියෙන හැම තැනක්ම අපි බලලා අපි මූව් කරලා බැලුවා. ඔයාලගේ අතින් මූව් කරන්න මූව් කරලා උත්තරේ ලියලා තමයි ඊළඟ එකට යන්න ඕන. එතකොට තමයි ළමෙක් විදිහට අපේ මොළයට මේක හොඳින් ග්‍රහණය වෙන්නේ. ඊළඟට යනවා ඊළඟ ප්‍රශ්නට සුදුරුකට ගමන් කළ හැකි කොටු මොනවාද? සුදුරුක් ඉන්නවා E1 කොටුවේ. එතකොට මෙතන ඉඳන් තමයි යාව අපි අදින්න යන්නේ. එතකොට මෙතන ඉඳන් අපි බැලුවොත් එයාටත් යන්න පුළුවන් කොටු හතරක් තියෙනවා. එතකොට මෙන්න මේ තැන්වල ඉත්තු ඉන්න නිසා මෙතනින් එහාට යන්න බෑ. එයාගේ මිත්තෝ එයාලා පහු කරන් යන්න බෑ. කොහොම හරි කළු හෝ සුදු ඉත්තෙක් හිටියොත් එයාගේ මාර්ගයේ එයාව පහු කරලා එයාගේ උඩින් යාමේ හැකියාවක් රුක්ට නැහැ. හරි මම මුලින් මෙතනට මූව් කරා රුක්ක. රුක් D1. ආයෙ මතක් කරලා රුක්ව හිටපු තැනට ගන්න ඕන අපි. මෙතනට ගෙනිච්ච අපි වෙන තැනකට යනවා.
ඒකට ආයෙත් මතක තියාගන්න ඕන උත්තරේ ලියුවට පස්සේ ආව හිටපු තැනට ගන්න. මේ තැන් වලට අපි ආව ගෙනිච්චා. ආයෙත් අපි හිටපු තැනටම ගන්නවා. ඊළඟට අපි ගෙනියනවා තව තැනකට. ඒකත් අපි ලියා ගන්න. හරි. එතකොට අපි රුක්ගේ පළවෙනි අභ්‍යාසයට අදාළ අපි උත්තර ටික හොයලා ඉවරයි. මේ විදිහට තමයි උත්තර ටික එන්නේ. ඔයාලට දෙවෙනි අභ්‍යාසය තනියම කරලා බලන්න පුළුවන්. ඊළඟට මම යනවා මේකේ රුක්ගේ පාඩමේ තුන්වෙනි අභ්‍යාසයට. එතකොට දෙවෙනි අභ්‍යාසය ඔයාලට තනියම කරන්න පුළුවන්. අපි පළවෙනි එක කරලා තියෙන්නේ දැන්. පළවෙනි එක කරා මේක හෝම්වර්ක් එකක්. දැන් යන්නේ අපි තුන්වෙනි අභ්‍යාසයට. රුක්ගෙන් ඉත්තන්න කපන්න. එතකොට අපි හැම අභ්‍යාසයක් කරන්න කලින්ම ඒක බෝඩ් එකේ හදාගන්න ඕන. මම මේකත් බෝඩ් එකේ හදාගන්න යනවා. ඒකට අටවෙනි පේලී මේකේ කවුරුත්ම නැහැ. අටවෙනි පේලිය එතකොට තියන්න අවශ්‍ය නැහැ. හත්වෙනි පේලිය ඉන්නවා සුදු බිෂප් කෙනෙක්. ඕන්ලා දෙන්නේ කිං සහ නයිට්. එතකොට හත්වෙනි පේලිය අපි තියලා ඉවරයි. අටවෙනි පේලිය කවුරුත් නැහැ. හත හරි. ඊපස්සේ හයවෙනි පේලිය. හයවෙනි පේලිය ඉන්නවා කළු රුක් සහ සුදු පෝන්. එතකොට හයවෙනි පේලියත් තියලා ඉවරයි. ඊළඟට පස්වෙනි පේලියේ කළු පෝන් කෙනෙක් ඉන්නවා. සුදු රුක් කෙනෙක් ඉන්නවා. කළු බිෂප් කෙනෙක් ඉන්නවා. ඊළඟට හතරවෙනි පේලියේ කළු පෝන් කෙනෙක් විතරයි ඉන්නේ. ඊළඟට යනවා තුන්වෙනි පේලිය. තුන්වෙනි පේලියේ කළු පෝන්ලා දෙන්නෙක් ඉන්නවා. ඊළඟට දෙවෙනි පේලිය කළු ක්වීන් සුදු ක්වීන් සහ කළු පෝන් කෙනෙක් කළු කිං කෙනෙක් මෙතනදී ඉන්නවා. එතකොට බලන්න දෙවෙනි පේලියත් අපි හදලා ඉවරයි. පළවෙනි පේලියේ කිසි මිත්‍රෙක් නැහැ. අපි දැන් බෝඩ් එක හදලා ඉවරයි. අපි යනවා උත්තර ටික හොයාගන්න. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි අපිත් එක්ක කපද්දී අපි කතිර ලකුණ පාවිච්චි කරනවා. හරි. ඒකට අපි බලමු මොකක්ද අහන ප්‍රශ්නේ. කළු රුක්ට කැපිය හැකි ඉත්තන් මොනවාද? හරි. අපි බලමු. කළු රුක් ඉන්නවා C6 කොටුවේ. එතකොට මෙතන ඉඳන් තමයි එයාට කපන්න පුළුවන්. එතකොට එයාට මෙන්න මේ ඉත්තන් තුන් දෙනාව කපා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද එයාගේ පාරේ ඉන්නේ ඒ තුන් දෙනා විතරයි. අපි එකින් එක කපමු. එතකොට අපිට ඒක ලියන්න පුළුවන්. රුක් කැපුවා C7. C7 ඉන්න රුක් කැපුවා. ආයෙ හිටපු තැනට ගන්න ඕන. දැන් උත්තර වරදිනවා. ඊළඟට අපිට තව එක්කෙනෙක් කපන්න පුළුවන්.
රුක් කැපුවා E6. ඒකට ආයෙත් මොකද කරන්නේ? අපි හිතපු තැනට ගන්නවා යාව. අපි හිත දෙන්නේ කැපුවා. දැන් ඊළඟ එක්කිනාවත් කපලා දානවා. රුක් කැපුවා C2. එතකොට මෙන්න මේ ඉතින් අපි කපලා දාලා තියෙනවා කළු රුක්කේ. දැන් අපි යනවා සුදු රුක්කේ. ඉතින් කපන්න. එතකොට සුදු රුක් ඉන්නේ දැන් F5 කොටුවේ. මෙතන ඉඳලා යාට කපන්න පුළුවන්. මෙන්න මේ මං කොළ පාටින් ලකුණු කරලා තියෙන ඉත තුන් දෙනාව. මේ කහ පාටින්නේ එයාගේ මිත්තෙක්. එයාව කපන්න බැහැ යාට. එයාකින් පාට අය එයාට කපන්න බැහැ. හරි අපි එකින් එක කපමු. රුක් කපනවා H5 මිත්තව. ඊළඟට අපි ආය රුක් හිටපු තැනට ගන්නවා. අපි මිත්ත කැපුවා. ඊළඟට කපනවා A5 මිත්තව. රුක් කැපුවා A5. ආයෙත් ගන්නවා හිටපු තැනට. දැන් ඔයාලට තේරෙන්නේ නැතේ හිටපු තැනට ගන්න එක වැදගත් වෙන්නේ කියලා. ඒ ඉන්න තැන ඉඳන් තමයි අපි කපන්න ඕනේ. ඊළඟට කපනවා F2 මිත්තව. F2. අපි මේ රුක්‍ය අභ්‍යාසයන් දෙකක් කරා. ඒක තුනක් තියෙනවා. අපි කරේ පළවෙනි අභ්‍යාසයයි තුන්වෙනි අභ්‍යාසයයි. එතකොට අභ්‍යාස අංක 2 ඒකේ තියෙන රුක්ට ගමන් කළ හැකි මාර්ග ඔයාලට බෝඩ් එකේ තනියම හදලා ඒකට උත්තර ටිකක් ලියලා ඔයාලට මට පෙන්නන්න පුළුවන්. මේ වීඩියෝ එක බලුවාට බොහොම ස්තුතියි.